වන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම මොටිවේෂන් පුරාසය YouTube නාලිකාවට. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න. ඒ වගේම අර bell icon එක ඔබන්න. එතකොට ඔයාලට අලුතෙන් මම videos දැම්මම ඒක ඔයාලට notification එකක් විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ දිනේ සිට අලුතෙන් ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ විසින් හඳුන්වලා දුන්න අලුත් සිස්ටම් එකක් ගැන. ඒ කියන්නේ ඉස්සර අපි ලයිසන් එක ගත්තේ වෙහෙරහැර කියන ප්‍රධාන ආයතනයෙන් තමයි අපේ ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තේ. නමුත් දැන් අලුත් ක්‍රමවේදයේ යටතේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය කියන්නේ නුගේගොඩ BT ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් පුළුවන් මෙඩිකල් එක අරගෙන එතනින්ම ලයිසන් එක රිනිව් කරන්න. කලින් ඒක තිබ්බේ නුගේගොඩ තියෙන එතනින් කරන්න පුළුවන්කම තිබ්බේ මෙඩිකල් එක අරගෙන අපි වෙහෙරහැර යන්න ඕනේ. එතකොට වෙහෙරහැරට ගිහිල්ලා තමයි බාර දෙන්න ඕනේ ඩොකියුමන්ට් ටික. දැන් මෙතනින් කරලා තියෙන එකම තැනදී වැඩ ටික ඔක්කොම ලේසි කරලා දීලා තිනවා. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ තියෙන තැනින් එතනට ගිහලා මෙඩිකල් ටික කරලා එතනටම ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක රිනිව් කරන්න බාර දුන්නම ඔයාට තැපෑලෙන් මේක ලබා දෙන්න දෙනවා. මේකෙන් වෙන්නේ අපි කාලේ ඉතුරු වෙනවා. ඒ වගේම තමයි වැඩේ ඉක්මන් වෙනවා. ඒ වගේම තමයි ඔයාට ඉක්මනින්ම ලයිසන් එක රිනිව් කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද දැන් දෙයකට යන්න ඕනේ. එක තැනකට මේකට යන්න ඔයාට ඔන්ලයින් එකකින් කියන්නේ ඇප්ලයි කරන්න ඕනේ වාගේ අවස්ථාව. එතකොට ඒ ඔන්ලයින් එකකින් ඇප්ලයි කරාට පස්සේ ඔයාට පුළුවන් ඒ වාගේ තියෙන ටයිම් ලයින් එකට ගිහිල්ලා මේවා කරන මේකෙන් හැමතිස්සෙම කාලය ඉතුරු වෙනවා. මම හිතන්නේ හොඳ දෙයක්. මොකද හේතුව කිව්වොත් එimhe අපිට අලුතෙන් සිස්ටම් එක අප්ඩේට් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වගේ තොරතුරක් ඔයාට වැදගත් වෙයි කියලා. ඒ වගේම තමයි මම ඉස්සරහට තව වගේ තොරතුරක් එක්ක ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.